සුබ දවසක් යාළුවනේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා ඔයාගේ YouTube app එක පාවිච්චි කරලා AI shorts videos නිර්මාණය කරගන්න පුළුවන් සුපිරිම ට්‍රික්ස් එකක්. ඉතින් ඔයාලට දැන් මේ YouTube app එකෙන්ම ඔයාලට පුළුවන් shorts videos නිර්මාණය කරගන්න. ඉතින් මම මේ ඔයාලට පෙන්නනවා වගේ ලස්සන මෙන්න මේ වගේ shorts videos ඔයාලට නිර්මාණය කරගෙන ඔයාගේ subscribe ප්‍රමාණය සහ ඔයාගේ views ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් සුපිරි ට්‍රික්ස් එකක් ගැන තමයි අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරන්න. ඉතින් වීඩියෝ එකට like එකක් දාන්න කියන ගමන් අපි වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. හරි යාළුවනේ. ඉතින් ඔයා මේකේ පළවෙනි ස්ටෙප් එක විදිහට ඔයා කරගන්න ඕන ඔයාගේ ෆෝන් එකේ තියෙන YouTube app එක මුලින්ම අප්ඩේට් කරගන්න ඕන. ඉතින් මේක කරගන්න නම් ඔයා Play Store එකට ගිහිල්ලා මුලින්ම Play Store app එකට ගිහිල්ලා ඔයා සර්ච් කරගන්න YouTube කියලා. ඉතින් YouTube කියලා සර්ච් කරගත්ත පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන දකුණු පැත්තේ open කියන ටැබ් එක උඩ අප්ඩේට් කියලා අනිවාර්යෙන් ඇවිල්ලා තිබ්බොත් ඔයා අනිවාර්යෙන්ම මේ YouTube app එක මෙතනින් අප්ඩේට් කරගෙන මෙන්න මේ වැඩේ කරගන්න පටන් ගන්න. හරි ඉතින් එහෙම කරගත්තට පස්සේ මම කරන්නේ මගේ YouTube app එක මේ විදිහට open කරගන්නවා. හරි ඉතින් මේ විදිහට මම YouTube app එක open කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ home page එක. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන පහළ තියෙන ප්ලස් මාක් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඉතින් මෙතනින් තමයි අපි සාමාන්‍ය YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ. හරි ඊට පස්සේ ඉතින් ඔයා කරන්න ඕනේ මෙන්න මේ පහළ තියෙන options හතරෙන් shorts කියන ටැබ් එක උඩ එකපාරක් ක්ලික් කරලා මෙන්න මේ දකුණු පැත්තේ තියෙන star mark එක උඩ මෙන්න මේ විදිහට ක්ලික් කරගන්න. ඉතින් මම මෙතන මේ star mark එක උඩ මේ විදිහට ක්ලික් කරගන්නවා. ඉතින් එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරගෙන යනවා. ඉතින් එහෙම අරගෙන ගියාට පස්සේ ඔයාට කරන්න තියෙන මෙතන මේ options හතරෙන් මෙන්න මේ දෙවෙනි option එක ඔයා තෝරගන්න. ඉතින් මම මේ දෙවෙනි option එක උඩ මේ විදිහට එකපාරක් මේ විදිහට ක්ලික් කරගන්නවා. හරි එහෙම ක්ලික් කරාට පස්සේ ඔයාට මෙන්න මෙතන create a video කියලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඉතින් ඔයාලා මෙතනින් prompt එකක් දීලා වුණත් මෙතනින් අපිට කැමති image එකක් හදා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන prompt එකක් දෙන්නේ නැහැ. ඉතින් ඔයාලා කැමති text එකක් මෙතන දීලා ඉතින් ඔයාගේ image එක කොහොමද හැදෙන්න ඕනේ කියලා මෙතන type කරගන්න. ඉතින් මම මෙතනින් දැන් සරල text එකක් දීලා ඔයාලට image එකක් හදලා පෙන්නන්නම්. ඉතින් මම මේ විදිහට මම ටයිප් කරගන්න. ඉතින් ඔයාලා YouTube එකේ සාමාන්‍යයෙන් දැකලා ඇති අර දුඹුරු පාට පෝස්ට් අහින්න shorts videos. ඉතින් මේවට මිලියන ගණන් views ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ shorts videos මෙතනින් හදා ගන්න පුළුවන්. ඉතින් මම මේ මෙතන දැන් ඒ වගේ text එකක් දීලා ඔයාලට පෙන්නන්නම්. ඉතින් මම මෙතන create image 3D animation ground cat cooking kitchen කියලා මෙන්න මේ විදිහට පොඩි ටෙක්ස්ට් එකක් දෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් මීට වැඩිය ලස්සන ටෙක්ස්ට් එකක් දීලා ලස්සන ෆොටෝ එකක් හදාගන්න. ඉතින් මම ඔයාලට මේක පෙන්වන්න ඕන හින්දා මේ වගේ පුංචි සරල ටෙක්ස්ට් එකක් දීලා ඔයාලට මේක කරගන්න හැටි පෙන්වන්නම්. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන choose style කියලා තියෙනවා. ඉතින් ඔයාලට කැමති මෙතන filters එකක් දාන්න පුළුවන්. ඉතින් මෙතන filters ටිකක් දීලා තිනවා මෙයාලා. ඉතින් මෙතන ඔයා කැමති filter එකක් select කරගෙන මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන filter එකක් දෙන්නේ නැහැ. ඉතින් මෙතන දැන් ඊට පස්සේ මම මෙන්න මේ create කියන ටැබ් එක උඩ එකපාරක් මේ විදිහට ක්ලික් කරනවා. හරි එහෙම ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේක පොඩි process එකක් එනවා. ඊට පස්සේ බලමු අපි මෙන්න මේ අපි දුන්න text එකට මෙයාලා මෙන්න මේ වගේ ලස්සන image ටිකක් මෙන්න මේ විදිහට අපිට create කරලා දෙනවා. ඉතින් ඔයා හිතන්නකෝ මෙතන කැමති ෆොටෝ එකක් ඔයා select කරගත්තට පස්සේ ඔයාලා මෙතන එකක්වත් set වෙන්නේ නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ try again කියන ටැබ් එක උඩ නැවතත් මේ විදිහට ක්ලික් කරන්න. ඉතින් මම මෙතන දැන් ඔයාලට පෙන්නන්නම් මේක try again කියලා ආයෙ නැවතත් පෙන්නන්නම්. ඉතින් ආයෙත් මේ වගේ පොඩි process එකක් යනවා. ඊට පස්සේ ආයෙත් මේ වගේ ලස්සන ෆොටෝ හතරක් මෙයාලා අපිට දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් කැමති ෆොටෝ එකක් ඉස්සෙල්ලාම මෙතනින් select කරගන්න. ඉතින් මම මෙතනින් දැන් මම ෆොටෝ එකක් select කරගන්නම්. ඉතින් මම මේ පළවෙනි ෆොටෝ එක මේ විදිහට select කරගන්නවා. ඉතින් එහෙම select කරගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ පහළ තියෙන create a video කියන ටැබ් එක උඩ මේ විදිහට create කරගන්න. create video කියන ටැබ් එක උඩ මේ විදිහට click කරගන්න. ඉතින් මම මෙතන click කරගන්නවා. ඉතින් එහෙම ක්ලික් කරගත්තට පස්සේ යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ creating video කියලා පොඩි process එකක් එනවා. ඉතින් මෙතනින් තමයි අපේ වීඩියෝ එක මෙතනින් create වෙන්නේ. ඉතින් shorts video එකක්. ඉතින් මේක තත්පර 6ක වගේ පුංචි වීඩියෝ එකක්. ඉතින් ඔයාටත් පුළුවන් මෙන්න මෙතන YouTube එකෙන්ම මෙන්න මේ වගේ shorts videos හදාගන්න. ඉතින් ලස්සන text එකක් දීලා ලස්සන videos ටිකක් හදාගෙන views ගන්න, subscribe ගන්න මෙතනින් shorts videos හදාගන්න පුළුවන්. ඉතින් AI එකෙන්ම ලස්සන වැඩක් කරගන්න පුළුවන්.
ඉතින් channel එක පටන් ගන්න ඉන්න අයටත් මේක ගොඩක් වටිනවා කියලා මම හිතනවා. ඉතින් මෙන්න මේ වගේ process එකක් වුණාට පස්සේ අපි බලමු කොහොමද අපේ image එක වීඩියෝ එකක් විදිහට හැදිලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ බලන්න යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් sound එකත් එක්කම මෙන්න මේ වීඩියෝ එක මෙතෙන්ට generate වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ තවත් ලස්සන videos මෙන්න මේ YouTube එක කරා AI videos මෙන්න මෙතන shorts videos හදාගන්න. ඉතින් ඔයාලට පුළුවන් ඊට පස්සේ මෙන්න මෙතන continue කියන බටන් එක උඩ එකපාරක් ටික් කරලා මෙන්න මෙතන continue දුන්නා ඔයාගේ YouTube එකට අප්ලෝඩ් කරගන්න. ඉතින් මේක තත්පර 8ක වගේ වීඩියෝ එකක් තමයි අපිට හැදිලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයා මෙතන මේ පහළ තියෙන done කියන බටන් එක උඩ එකපාරක් මේ විදිහට ක්ලික් කරන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ process එකක් එනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතනින් ඔයාලට text එකක් filter එකක් caption එකක් ඕන නම් කැමති විදිහට මෙතනින් ඔයාලට මෙතන edit කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ sound එක ඕනේ නැත්නම් ඔයාලට පුළුවන් මේ add sound කියන එකට ගිහිල්ලා මෙතනින් sound එකක් උනත් මේකට add කරගන්න. හරි. ඉතින් මම දැන් එතන මුකුත් කරන්න යන්නේ නැහැ. කිසිම වෙනස්කමක් කරන්නේ නැති නිසා මම මෙතන next කියන බටන් එක උඩ මේ විදිහට ක්ලික් කරගන්නවා. හරි. මේව ක්ලික් කරගත්තට පස්සේ ඔයා කෙලින්ම මෙන්න මෙතන මේ shorts upload කරන interface එකට අපි අරගෙන යනවා. YouTube වල shorts video එකක් upload කරන තැනට මෙන්න මේ වගේ අරගෙන යනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන add title කියන තැන details කියන තැන මෙතන title එක වාගේ කැමති title එකක් දීලා ඔයාලට මෙතන hashtag ටිකක් දීලා මෙන්න මේ shorts video එක ඔයාලට මේ YouTube එකට මෙතනින් upload කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ videos ඔයාලට ඇති තරමක් මෙන්න මේ YouTube එකෙන්ම හදා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක ලොකු chance එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේකෙන් subscribes ලා වැඩි කරගන්න. එතකොට views වැඩි කරගන්න සුපිරිම tricks එකක්. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න. හරි. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ YouTube shorts video එක ඔයාගේ YouTube එකට upload කරගන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ පහළ තියෙන upload video කියන tab එක උඩ click කරලා මෙන්න මේ වීඩියෝ එක ඔයාගේ YouTube එකට upload කරන්න. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක හොඳ නම් like කරන්න, channel එක subscribe කරන්න කියලා ඉල්ලන ගමන් අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.